dalam bikin doa. Wah, ya no tidak. I thought you just can I just take a passport? I will fine. I have to scan the passports, but we'll be fine. How about the wait? No. Yeah, it's fine. Poland duty free area එක චෙකින් වුණා දැන් ඇතුළට යන්න තියෙන්නේ. උනා ඉමිග්‍රේෂන් එකෙන් චෙක් කරා TRS එකයි පාස්පෝර්ට් එකයි. මම ඉස්සෙල්ලා පාස්පෝර්ට් එකයි බෝඩින් පාස් එකයි දුන්නාට පස්සේ රෙඩ් ස්ටෑම්ප් එක පෙන්නලා TRS එක තියෙනවද කියලා ඇහුවා. මට ඒක දෙන්න අමතක වුණා. ඉතින් දුන්නාට පස්සේ හරි යන්න කිව්වා. දැන් ගේට් එක හොයාගන්න තියෙන්නේ. ඒවල මං ආසම සෙක්ෂන් එක තමයි මේ ෆ්‍රේග්‍රන්ස්. ඊට මෙතනින් මං ආවේ මීට අවුරුදු 2කට කලින්. ගේට් එක චේන්ජ් වුණා. හරියට තව විනාඩි 30කින් මම යනවා. බෑග් එක. මගේ බෑග් එක යනවා. පරිස්සමෙන් දෙවි ඇතුලේ බෝතල් තියෙනවා. Boarding with Dandy. Guys, flight එක නැගලා ෆ්ලයිට් එක ලොකු වුණාට පැසෙන්ජර්ස්ලා සෑහෙන අඩුයි. ඒ කියන්නේ අනේ මන් දන්න හේතුව මේ මට ඔය සෙට් වුණාමයි. ඉතින් මගේ බෑගේජ් ලවුන්ස් එක තිබ්බේ 47. හැබැයි මගේ අතේ ගෙනියනවත් එක්ක කිලෝ 3ක් වැඩි වුණා. කිසිම ගැටලුවක් වුණේ නැහැ. ඉතින් මං හිතන්නේ පැසෙන්ජර්ස්ලා අඩු වෙනදා තමා ඒකට කේස් එකක් වෙන්නේ නැත්නම් ෆ්ලයි ඩුබායි වල මං හිතන්නේ ඩුබායි වලින් මගේ බර කිරලා ඒකට ගාණක් ගෙවන්න වෙයි කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් හරියටම දන්නේ නැහැ. අපි බහලම් බලමුනේ කොහොමද වැඩි වෙන්නේ කියලා. ඉතින් පැය 4ක් විතර ෆ්ලයි කරන්න තියෙනවා. මම සීට් එක බුක් කරගත්තේ ෆ්ලයිට් එකේ කෙළවරෙන් පිටිපස්සෙම ටොයිලට් එකක් ළඟම. අපි ඩුබායි වලින් බෑලා සෙට් වෙමු. බලමු මේකේ ෆිල්ම්ස් මොනවද බලන්න තියෙනවද හරිය මේ කියලා බලලා බලමු කොහොමද ෆැසිලිටිස් කියලා. කෑම නම් ඉතින් එච්චර හොඳ නැහැ ඩුබායි වල. ෆ්ලයි ඩුබායි මම දන්නවා. දැන් මේ low fat meal එකක් මේ උඩට කටේ තියලා කෑ ගන්න වෙනවා වයිලොට් مساعدة أحسن تعمق يرجى مزوج الوسط بمقادهم وتذكر أن تسليم الضربة على جميع الأوقات. نتمنى أن تقدر في موضوع معنا اليوم. شكرا. ෆ්ලයි ඩුබායි එකේ ෆිල්ම්ස් තියෙනවා. හරි. හැබැයි ප්‍රශ්නේ පුතේ මේ බලන්න හැම එකක්ම ලොක්. ඔයාලට මේක බලන්න ඕන නම් දිරම් 40ක් ගෙවලා තමයි මේක බලන්න වෙන්නේ. එකක්වත් ෆ්‍රී නෑ. සෝක් මම ඉතින් ෆ්ලයි ඩුබායි කියන්නේ චාර්ටර් මේ ෆ්ලයිට් සර්විස් එක නෑ බලන් යනකොට ටිකක්
තියෙන ලොකුම අවුල තියෙන්නේ මේ ස්ටාෆ් එක තනි කර පිරිමි. මේ එක ගෑනු පුරුටක් නෑ සර්විස් එක දෙන්න. ඒක තමයි අවුල තියෙන්නේ. ඉතින් අර මේ නිදාගෙන ඉද්දී කුරිය ඇවිල්ලා වදින්දිම මල බයන ඉතින් ඒ වගේ නෙවෙයි ගෑනු පිළික් කියලා. ඒ ස්ටාෆ් එකක් ෆීමේල් ස්ටාෆ් එකක් හිටියනම් වටිනවා ඉතින්. මෙන්න මේ විදිහට සක්‍රොස් මොන්ටේ බන් ලස්සන මට යනකම් ඉනකම් මේ කඳු පෙන්න වෙන්න ඉන්නේ නේද? මට පේනවා මොකක් කරේ මේ පොල්ලා සිටි එකක් තියෙන්නේ මේ පොඩිවට චූටි පත්තට වගේ තියෙන්නේ. මත් හරි ගොඩ නැගිලි තියෙන ලොකු සිටි එකක් මේ. දැන් අපි හරියට මේවන්ට පේන ඉරානය ගුවනින් පේන විදිහේ ඉතින් දැන් මං ඉන්නේ හරියටම මේකේ මැප් එකේ පෙන්වන විදිහට ඉරාන වලට ඉහළින් ලස්සන කඳුපන්තියක් දැර. අද නිකන් මේ ෆ්ලයිට් එක නිකන් 6:00කට රයි යනවා වගේ හැමෝම ඉතුරු විදිහට ඇවිදිනවා කනවා බොනවා. දැන් මම මේ ඉන්න සීට් පේලියම කවුරුත් නැහැ. ඉතින් මාත් එතන මුල්ලකට ඇවිල්ලා මම බලාගෙන ඉන්නවා හැම කවුරු ප්‍රශ්නයක් ගන්න. ඉල්ලුවේ ලෝ වැට් මීල් එකක් බලමු මොනවද අපිට හම්බෙලා තියෙන්නේ කියලා. මෙතන තියෙනවා බන් එකක්. I don't know. Omega 3. එතන අන්නාසි මිදි එතන ඩෙසර්ට් එකක්. මේ මොනවද දන්නේ නැහැ. මේ වතුර එකමයි හිතන්නේ. කරේ ලෝ ෆැට් මීල් එකක්. ඇත්තටම මේක ෆැට් එක ඇත්තම නෑ වගේ ෆැට් එක තියා රසක් නෑ. ඩෙසර්ට් කරන ටයිම් guys මේ කැබින් ක්‍රූ එකේ හිටපු මේ බොයි කෙනෙක් ආව පට්ට ස්මෙල් එකක් ආවේ මාය. ඔයා කියන්නේ මේ මාරම ස්මෙල් එකක්. ඊට පස්සේ මම ඇහුවා ඔයා ගන්න පර්ෆියුම් එක මොකක්ද කියලා. ඊට පස්සේ කිව්වා මේ මොකක්ද ෆ්ලයිට් එකෙන් බයිනකොට කියන්න මම ඔයාලට මේ පර්ෆියුම් එක පෙන්නන්නම් කියලා. පොරමට මේක තියාගන්නවා කියලා දුන්නා. ඉතින් දැන් ඉන්නේ ඩුබායි එයාපෝට් එකේ. උඩට යන්න ඕනේ. මොනවද අඩු කියලා මතක නෑ මට. මේක පට්ට ලොකු එයාපෝට් එකක්. අපි බලමු ලංකාවේ හම්බෙයිද කියලා. So it's පතේ එයාපෝට් එකක් ඇවිදලා හොයන්න යනවා. ඉතින් මේ ඩුබායි එයාපෝට් එකේ ටර්මිනල් 2 එකට යන්න තියෙන්නේ මගේ බෝඩින් පාස් එකේට. ඒකට බස් එකක් කරා යන්න ඕනේ වෙලාවට. මම මේ ටිකට් එක දැම්මේ ලොකු වෙලාවක් තියලා. මොකද මේ පැයක ට්‍රාන්සිස්ට් එකක් තිබ්බා. දැම්ම නම් බබා හම්බ වෙනවා පුතේ එන ෆ්ලයිට් එක මිස් වෙනවා. මට එකට ෆ්ලයිට් එක තියෙන්නේ. බස් එකේ ගිහිල්ලා බලමු. මේ විදිහට බස් එක යනවා ටර්මිනල් 1 2 කනෙක්ෂන් තියෙන අයට. ඉතින් ඒකේ ගිහිල්ලා තමයි ටර්මිනල් 2 එකට යන්න ඕනේ. ඉතින් ගිහිල්ලා බලමු. උතුම්මඤ්ඤං ගිහිල්ලා.
293. ලේබල් තියෙනවා ග්‍රාම් 285යි. 1 ලීටර්. 10 ලීටර් ග්‍රාම් 100. මේක තුනේ පැක් එකට අපරේ ගන්නවා. ග්‍රාම් 150 යුනිවර්සිටි ලබනවා. ග්‍රාම් 200 स्लो कट का कहते हैं अनु एक लीटर कंफर्ट कनेक्शन में हम दिए ना अगर हम डालने ये आसू ब्रांड है कि हमारे को पता नहीं कनेक्ट बड़ी क्या मिक्सी का साइज से दिए ना ठीक है चलो ये एयरपोर्ट नहीं पा अगर कुछ एयरपोर्ट के भी ना दुबई इधर हम तो श्रीनगर में भी आए हैं इंडियन का dengan tanakwar denegi mati lagi mati la tama oli tuning tara andum galwala tin karla buwa dia du Europe lang inona ticket එක ගණන් අඩුවක් කවන්නේ මේ ගණන් වැඩි වුණක් කවන්නේ හොඳ ෆ්ලයිට් සර්විස් එකක් බලන්න කතාර එයාර්වේස් ඒ වගේ මොකක් හරි එකක් මේක හරි දෙයක් ඒ වගේම මේ එක ටර්මිනල් එකකින් ඉඳලා අනිත් ටර්මිනල් එකට එන්න බස් එක පැය භාගයක් විතර ගියා. එයාපෝට් එකේ තරමට ලොකුයි. එයාපෝට් එනවා මේ පාවේ 9 වල හිට.
ඉතින් ඉන්නවා ජර්මන් සෙට් එකක්. ඒකට ඉන්නවා යනවා මේ ශ්‍රී ලංකා ෆ්ලයිට් උත් තියෙනවා ඉතින්. මිනිස්සුන්ගේ ගෙවල් වෙලා බලන්න මේ කොච්චර හොස්පිටල් එකක් තියෙනවද මිනිස්සුන්ගේ කියලා. Bye. Thank you. Bye. Bye. gimbal lagi misalnya kakak yang ada kali ini putih langgar apa ඉතින් හරියටම අවුරුදු 3කට පස්සේ ඔන්න ලංකාවට ආවා. කොයි පැත්තෙන්ද යන්න තියෙන්නේ? ගිහිල්ලා බලමු මේ පළවෙනි අත්දැකීම එළියකට ගිහිල්ලා නැහැ මේ ලංකාවේ එයාපෝට් එකේ. මං ග්‍රීස් ගහේ නගිනවා. මොනවාද? මං ග්‍රීස් ගහේ නගිනවා. අනේ this guy. එයාට නගින්න බැත්. ග්‍රීස් ගහක නගලා. වෙන මොනවද ක්‍රීඩා කරන්න ඔය ග්‍රීස් ගහේ කියන තුර කමන්නේ. බොහොම ආර මේ පෝලන්තේ පොල් පුවක් ගහක් වාගත්තේ. පුවක් ගහකුත් හොයාගත්තද? පුවක් ගහකුත් නෙමෙයි කර මේ පුවක් ගහක් වගේ එකක්. ඔය යනගෙන යනවා ඉතින්. කැස්ස තමයි ඉතින් අත්තම්මට වගේනේ. ඔව්. සේප්ටින් පුතා. එතකොට මේ 4 වෙනි අවුරුද්දනේ මං ගෙදර නැති. ඔව් අනේ. ඈ 3 නේද? 3 නෙවෙයි 4ද කොහෙද? ඉතින් ඒකනේ. මොකද අනිත් කට්ටිය මාසයයි දෙක අවුරුද්දයි දෙකයි ලංකාවට ඇවිල්ලා යන්නත් වෙනවා බලන්න අපිට එහෙමත් වෙන්න විදිහක් නෑ. ඒකනේ වැඩි. ඒක තමයි වැඩි. අපි දැන් යන්නේ දිනුසයියව ගන්න අපේ මාරියාව. මල්ලා ඉන්න මල්ලා සුදු වෙලා. ඕරිගා. පාල්ට පෙන්නන්න අපේ ගෙවල් පැත්තේ පාරල අපේ ගෙවල් නෙවෙයි මේ කුරුණෑගල පැත්තේ සගේ ගන්න. පාල්ට පෙන්න දලියෙත් හොඳ නේ ඉස්සරහ ඉන්නේ. නෑනේ. දාත් වොන්නත් නැති. දාත් දුෂ්කර සේවා වැටුණු යාළුවෙක් එක්කන් එන්න යන්නේ. එයාවත් එක්ක යනවා අපරාධ කොමුන්නේ නා. ඒ විතරක් දෙන්නේ. ඔව් ඉන්නේ. ඕනේ වෙන්නේ. අම්මඩ සීදියේ නම්බරයි. එනකම. අරගෙන වන්න. ඔව්. ඉන්නේ වෙක්කේ. ඉතින් මං බෑග් ගන්න. සම්බපන්නියට ආවා. කන්ට මේ පාරද්ද මහින්ද මහත්තයාද? ගෝඨාභය මහත්තයා. අවුරුදු 3කට කලින් මේ යන පාර දිප්පි තනිකර වලවල් විතරයි. වෙලාව රෑ 11යි. තව පැය දෙකකින් හරියටම දවස් 3ක් මහා පාරේ. දවස් 45න් දවස් 3ක් ඉවරයි. වැකේෂන් එකේ. මේවා සාමාන්‍යයෙන් අර අංක ගණිතයේ නියත යනවා වගේ තමයි. වෙනස් වෙන්නේ නැහැ කවදාවත් මේ පාරවල්. පොඩි කැලලක් කරේ ඉදරනවා. පොඩි කැලලක් කරේ. අපි ඉපදිච්ච කාලේ ඉඳන් අපේ අම්මලා තාත්තලා කාලේ ඉඳන් මේ පාරවල් මෙහෙම තමයි. මේවා දවල්ට තව බලන්න ඕනේ. මේක ජේ.ආර්. දරවස ආදල් නැහැ. නෑ. කලියේ ගෙදර එනකොට අලියෙක් දෙට්ටුනා අලියෙක්. දැන් අපේ බෝඩරේට ඇතුල්ලා ඉන්නේ. සර්ප්‍රයිස් කරයිද? එයාලා මම සර්ප්‍රයිස් කරයිද කියලා මම මේ බයෙන් ඉන්නේ. ඔන්න ගයිස් අපේ ගෙවල් පාර. හරිම ලස්සන අපේ සුන්දර ගම්මාන. දේවාල දියුණු වෙලා තියෙන. ඉතින් දකුණේ මිනිස්සුත් ගුරුකම් කරගන්න එන්නේ මේ දේවාලට.
ඔව් අපේ ප්‍රාන්තයට ඇතුල් වුණාට පස්සේ අපි ඉස්සෙල්ලාම දැනගන්නේ අන්තර්ජාලය අත්තිර වෙනවා. සින්දු නැවතෙනවා. සිග්නල් ඇදෙනවා. මේක තමයි ජංගල් ලයිෆ් නේ. විලේජ් ලයිෆ් නෙවෙයි ජංගල් ලයිෆ් නෙවෙයි. කතාවක් කරගන්න බොහොම කිව්වා. දුස්කරයි කිව්වා. පිළිගන්න මේකක් ගාලා ගියහම කටවුට් එකක් ඉස්සරහා. රතිඤ්ඤාද කවුරු පක්ෂකාරයල මං හිතා මංග පිළිගන්න කටවුට් එකක් දාලා. අපෝ අපිට අලික් ගැව්වා ගියහම දැන් මෙතන ගියහොත් අපි සර්ප්‍රයිස් වෙනවා. වන්නන්න නෑ ගා. කොහොමද? නියමද මේ? මොකද කරන්නේ? උඹලා ආතර නියම කරා. කිලින් යන්නවා. අපි දැන් එන්න මුලින්ම අර කරා. මාමා මාමා මේ අර බෑග් එක ගෙනාවා. ඔව් මේ සාමිකාගේ බෑග් එක ගෙනාවා. Anjuran lagi lima barang ini dia. Anjuran lagi lima barang ini. Oh, itu kan. Mau itu kan. Ya aku naruh lagi ya. Naruh lagi. Ini mah. Maksud apa? Ya Allah. Amila? Ayo yang baru gila, Amila baru main gila. Udah kan? Nih, gila kan nih. Amila lagi. Jangan main gila. Ende. No. Nih, wahan nih, gimana nih? Wahan. Kita mau surprise karena kita tanggal ya ada bodak asal nih baik. Dan katakanlah dakar awal kata kerana ni loci nenek. Judi putar judi. Ada juga bila. Apa dulu ada naik apa? Tapi kalilah. Itu apa wali katakan kau ini? Enggak mau katakan. Iya, aduh lagi. Jangan berkirim nek. Surprise. Surprise mana? Surprise mana?
නෑ කියන්න එපා ඔහු කියන්න තාපව ගන්නවා එරංජන ඉන්නේ අශේන් ඇයි බොන්න අවුලන්නේ වැඩ පිටින්නේ මම ඊ හතරම නිදා ගන්නකොට